උදේම නැගිටලා ඔයාලා බලනදී මම මේ මොකද කරන්නේ කියලා. මම උදේම නැගිටලා මම මේ කල්පනා කරන්නේ අද මොකද කරන්නේ කියලා. අද කොහේ හරි යන්න හිතන් ඉන්නවා. යන්න මාත් එක්ක. හායි. අද වීඩියෝ එක ලස්සන වීඩියෝ. අපි යන් අද ලස්සන ගමන. ලොකු දුරයක් නෙමෙයි පොඩි දුරක්. හැබැයි ලස්සනයි. බලන්න. කොහොමද කියන්නේ thank you. ඇත්තටම thank you. ඇත්තටම වීඩියෝ එකක් දාන්න ආසාව තිබ්බා. අද පොඩි කතාවක් බෝරින් වෙයි. මම වෙන කෙනෙකුට කියන්න ඕනේ. මොකද ආතරේ කරන කට්ටියක් ඉන්නවා මේකට කියන්න ඕනේ. වීඩියෝ දාදී වෙන කවදාවත් දැනුත් මේ වීඩියෝ එක එඩිට් කරන ගමන් ඇත්තටම ආසයි. වීඩියෝ දාද්දි දුවේ මේ වීඩියෝ එක දාන්න ඉලක්ක කෙනෙක් හරි කියයි කියලා මම ඒ වුණාට දාද්දි නවුල් වගේ ලැජ්ජාවක් තියවලු ඒ වුණාට ඔයාලා දීලා දීප මම හිතුවේ නෑ views 200ක් 300ක් ඇත්තටම හිතුවේ නෑ ඒ වුණාට දාපු වීඩියෝ 1k වලට වඩා යද්දි ඇත්තටම සතුටුයි. ඒක සමහර අයට අර පොඩි දෙයක් වෙන්න පුළුවන් 1k කියන්නේ 1000 මට 1000ක් කියන්නේ ඇත්තටම හැපි. අද දාන්න යන වීඩියෝ එක ලස්සන පොඩි නිකන් බලමු. ආගන්නත් කලින් කාමරේ අතු ගාලස් කරලා ඉන්න බෑ. ඉස්සෙල්ලාම නිදාගත්ත ඇඳ හදලා තව කෙනෙක්ට ආවොත් එහෙම කාමරේ රෙන්න පුළුවන් විදිහට තියන්නත් එපා. දන්නවනේ බෝඩින් වල කාමර වල හැටි. රෙදි ටික හේදුවා. බෝඩි මේ රෙදි ටික හේදුවා. යන්න තියෙනවා තමයි. ටික හොදානවා. තෝදිය ඉතිරේ රෙදි හොදනගේ. අපි බෝඩි වල තියෙන view එක අස්සනයිනේ. දැන් යන්න තියෙන ගමන නාල ලෑස්තිලා පියා. ආගත්තා. දැන් අපි ලෑස්ති වෙනවා. ලෑස්තිලා යන්න බලන්න. ඔය විතරයි නේද? බලමු. අස්සන. බලන්න ඕනේ. ඉවර වෙනකම් බලන්න ඕනේ. බලන්න දාන්නේ බලන්න. සෙනසෙනක කුස්සිය පොඩ්ඩක් කුස්සිය පැත්තට පස් කරලා දාලා හදාගත්ත වතුරක් උණු කරලා ටිකක් හදාගෙන ඒක දීලා යන ගමන් කම් ඇවුලන් කපාගත්තේ අතරේ පාලි කන්නත් අපි කොහේ යන්නද කියලා. ඔය බස්සේ ගියේ වාරි යන එක මරු. තැන මරු. හලෝ. වාරි යන පොයින්ට් එක වගේ තියෙනවා. ඒක Sorry. Serious. අයියා දාගෙන හොම දෙන්නත් එක්ක වාරදි. කන්න බීච් එක පේනවා. ළඟට ගිහිල්ලා දුරින් දකිද්දී ඇත්තටම අස්සරයිට අපි ගියේ ටයිම් එකේ අපි කොහොම හරි හවුස් එකේ ගියේ. ඊට බහින ටයිම් අල්ලලා. ලස්සනයි පුතේ හරිම ලස්සනයි. ටයිම් එක හරි වුණොත් ලස්සනයිම තමයි ඉතින්. Wow.
මචං මෙතන අල්ලනවා. ෆූට් එකක් තියෙනවා. ලස්සනයි නේ. මල්සන් ලස්සනයි ඔයි. මෙච්චර ලස්සන තැනක් කරත් අපේ ලංකාවේ මිනිස්සු ඇත්තටම මෙතන මේ විනාශ කරලා තියෙන විදිය බෝතල් අරන දාලා තියෙන විදිය දැක්කම ඇත්තටම දුකයි. බලන්නේ කොහෙද ආවේ කියලා. තාම කියන්නේ. තාම පොඩ්ඩක් බලන්න මේ වීඩියෝ එකත් බලන්න කොහෙද අපි ඇවිල්ලා තියෙන්නේ. අනිවාර්යෙන් බලන්න. Hey. ඉක්මනට අපි එහාට දෙන්නම්කෝ. ඉර වහින ටයිම් එක. ඉරේ කපාලට මුගත් එක්ක ඇట్లా දෙන ටයිම් එක. ඒ ලස්සන. වව්. ලස්සනනේ. මවුන්ට් ලෙවනියාවේ මවුන්ට් ලෙවනියා කියන්නේ ගල්කිස්සේ ගල්කිස්සේ රේල්වේ ස්ටේෂන් එකට පැත්තට මවුන්ට් ලෙවනියා එතන බීච් එකට එතන ලස්සනයි එතන එතන අර බීච් එකත් එක සයිඩ් බීච් එකයිනේ ඒ පැත්තේ වේලුවේ කියන ට්‍රේන් එකක් ඇදී එතන අමුතුම ලස්සනක් තියෙනවා. ඒ ලස්සන බලවගේ කියන අර කොන්නක ඉඳලා බීච් එක පැත්තේ තියෙන ස්ටේෂන් එක පැත්තට කෝච් යනවානේ. ඒකට ඒ පැත්තෙන් කියන අමුතුම ලස්සනක්. මට මොකද හැපි ඒ කියන්නේ ඒවත්. හවස් වරුව නම් ඇත්තටම අපිට නෑ. එදා ඒ ටයිම් එකයි දවස් ටික මොකද මාරුවේ ළඟයි. දේවල් තියෙන කොල්ලොත් බෝඩින් වල ඉන්න කොල්ලොත් ගොඩාක් දේවල් තියෙනවා. ඒකත් ඒ කොල්ලෝ ගන්නේ අපතම අර ලස්සන ඕයි. ඒ ලස්සනයිනේ. Alo mày. පිස්සුවක් කරලා හිටියේ මෙතන.
ඔය අපි යන්න ඕනේ නේද කියලා. මම ඉතින් අවසරයි සමු ගන්නට බලන්න කියන්න මුහුදට ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට මගේ ජීවිතේ මම ඇත්තටම මුහුද ඒ තරම් ලස්සනට දැකපු ඒ තරම් සතුට තුන දවසක් තමයි මේ. මගේ ජීවිතේ මම ආන්නේ ඒ කියන්නේ මම ඉතින් මාර එක්සයිට්. ඇත්තටම වීඩියෝ එක බලන් ඉඳලා බලන්න thanks. වීඩියෝ එක නම් බලපුවා අප්ලෝඩ් thank you. යාගේ ෂෙයා කරලා follow කරලා support එකක් දෙන්න. වල ෂෙයා කරලා follow කරලා දෙන support එක. තව වීඩියෝ ගෙන්නවට ඇත්තටම ආසයි එතකොට. එහෙනම් කමෙන්ට් එකක් දාලා like එකක් දාලා ෂෙයා කරන්න.